සන්තිල් ෆ්‍රේම්ස් අපේ YouTube වලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපේ vlog එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. අපි අද ගේන්න හදන්නේ අපේ අවුරුදු vlog එක. අවුරුදු සමරන්න අද දවසේ අපි හාහා පුරා කියලා ඉස්සර වෙලාම කරේ කිරි උතුරපු එක. ලංකාවෙන් පිටින්දන් අවුරුදු සමරද්දි ලංකාවේ වගේම නැතත් අපි අපිට පුළුවන් විදිහට 2025 අලුත් අවුරුද්ද සමරන්න පටන් ගත්තේ මෙන්න මෙහෙම. ගාන බැලන්ස් එක තියෙනවා. තියනවා. අර ටී-ෂර්ට් ගන්න. සුබ වේවා. දැන් අපි කිරි ඉතුරුවා. ඉතින් මේ කිරි ඉතුරුනා වගේම අපි ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙමත් ප්‍රාර්ථනා කරන හැම වැඩ කටයුත්තක්ම කිරියෙන් පැණියෙන් උතුරනවා වගේම හරියට සිද්ධ වෙන්න ඕනි කියලා, සුබ වෙන්න ඕනි කියලා, ජය වෙන්න ඕනි කියලා. ඉතින් අපි ලංකාවෙන් පිටරටක ඉඳගෙන පවුලේ අයගෙන් වෙනම ඉඳගෙන සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ අවුරුදු සමරනවට වඩා ටිකක් වෙනස් විදිහට තනියම ඉඳගෙන තමයි ඉතින් අවුරුද්ද සමරන්නේ. දැන් අපි ගනුදෙනු කරනවද? නෑ. එහෙම බෑ නෑ කියලා බෑ. අවුරුද්දට එකපාරට ගනුදෙනු කරන්න. දැන් මට කීයක් දෙනවද ඔය ගනුදෙනු කරන්න? දෙනවා තියෙන ඔක්කොම. You wallet. කොයි පැත්ත බලන් දෙන්නව? කොයි පැත්ත බලන් හරි කමන්නේ දෙන්න. දැන් හම්බෙන්නේ නෑ. ඒක ආප බලන් දුන්නත් කමක්. වැදපන් කොහොමද? උම්මකක් දීලා මොදි. දැන් ඉස්සර අපිනේ ගිහිල්ලා ලොකු අයට වඳින්නේ. දැන් අපිට තමයි අවාර්ඩ් තමයි කට්ටිය වඳින්නේ. මොකද හිතෙන්නේ? හරි සතුටුයි. ඇත්තට ඉස්සර අවුරුදු සමරනකොට අපි හරි ආසයිනේ අර චාරිත්‍ර වලට එක ගෙවල් වලට නෑදෑ ගෙවල් වලට ළඟ තියෙන ගෙවල් වලට මේ කැවිලි එහෙම අරගෙන යනවා. ඊට පස්සේ යාළුවා අපිට දෙනවා. මම නම් අදින්ට කී සල්ලි ගන්නවා. සල්ලි ඔය දැක්කනේ. This is a business. This is business. දැන් ඉතින් ඒව කරන්න විදිහක් නෑ. දැන් ඉතින් මෙහෙම තමයි අවුරුදු සමරන්න තියෙන්නේ. පියදුවක් කිරිබත් ඊට පස්සේ කට්ට සම්බෝල තියෙනවා, ඇඹුල් මාල තියෙනවා, කොකිස් තියෙනවා, කිරි ටොපි තියෙනවා, කේක් තියෙනවා, මෙතන තියෙනවා රෝල්ස් ටිකක් කියන්නේ අපි දෙන්නට උමනා ප්‍රමාණය තමයි තියෙන්නේ. පොඩියට ඉතින් හදාගත්තා.
මං කොකිස් හැදුවා නන් ස්ටික් කච්චුවේ මේ කොකිස් එකේ මේ හිල් වගේ ආවා. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ මොකද මේක නන් ස්ටික් කච්චුව නිසා එන එකක්ද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද කියලා. මේ ගිය අවුරුද්ද හදද්දිත් මෙහෙමම ආවා. කොකිස් එක හොඳට තියෙනවා හැබැයි අර මේ අනිත් යටපැත්තේ හිල් වගේ ඇවිල්ලා තියෙනවා. නාස්ටික් එකකින් ඉඳන් ඔව්නේ. හැබැයි සමහර නන් ස්ටික් එකෙන් ලස්සනට හදනවා කියලා කියනවා. මොකක් හරි අවුලක් තියෙනවා. සමහර විට ඔයාලා ඒක ගැන දන්නවා නම් මොකක් වෙන්නද කියලා පොඩ්ඩක් කියන්න. එහෙනම් අද දවසට අපේ මේ vlog එක අපි ඉවර කරන්නයි හදන්නේ. එහෙනම් ලැබුවා වූ මේ 2025 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි ආයෙත් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාලා හැම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.